නායකතුමනි මම පත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අපේක්ෂකයෙක් කැරියට කරපු කතාවක කොටසක් දීවල ජනතාව වෙනුවෙන් කරපු කොටසක් මම දැන් මේ සභාවට ඉදිරිපත් කරනවා. මේ ජනාධිපතිතුමා කියපු කතාව අපි කියපුවා නෙවෙයි. ඉන්දියාවේ සෑම දීවර වරායකම පාන්දර 4 වෙනකොට තිරයක් දිස් වෙනවා. ඒකේ වැටෙනවා මාළු ගැවසෙන කලාපය කොහෙද? එහි මූදේ උෂ්ණත්වය කුමක්ද? රටවල තත්ත්වය කුමක්ද? හුලංගමන දිශාව කවරේද? කියලා දීවරයෝ ඒක බලාගෙන තමයි මූදේ යන්නේ. මාළුයින් ස්ථානේ. අපි මොකද කරන්නේ බලයට ආව? අපි බලයට ආවට පස්සේ මූදේ මාළු ඉන්න තැන අපි බලයට ආවට පස්සේ දීවරයාගේ දුරකථනයට SMS එකකින් එවනවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේක කිව්වේ පත්මන් ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයට ඉල්ල වෙලාවේ. මේ දීවර ජනතාවට දීප පොරොන්දුව. දැන් මේක වෙනවද? දැන් මේ SMS පණිවිඩය යනවද? දීවරයාගේ ටෙලිෆෝන් වල SMS පණිවිඩය යනවද? හරි. යනවා නම් අන්න අපිට කියන්න මෙන්න මේ අහවල් දීවරයන්ට ගියා. අහවල් වරායේ බහුදින යාත්‍රාව තියෙන ඇට මේ SMS පණිවිඩය ඇරියා. මාළු ඉන්න තැන කියනවා, මූදේ රළු භාවයේ කියනවා, මේක කියනවාද කියලා කියන්නේ. යන්නේ නැහැ. මේ අමූලික බොරු. මේක මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මේවා කියලා තමයි මිනිස්සු ඇන්දුවේ. දැන් අන්දන්න තියෙන ඇන්දුව. දැන් අපි හිතුවා ගොවියා විතරයි ඇන්දුවේ කියලා. නෑ ගොවියා විතරක් නෙවෙයිනේ. දැන් දීවරයවත් අන්දලානේ. දැන් දීවරයා ඇන්දා. මුළු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවේ දීවර ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් 90ක් ඡන්දෙ දුන්නේ මාලිමාවට. මේවා බලලා දුන්නා. මේවෙන් යුතුයකම ඉටු කරගන්න පුළුවන්. අපිට පහුගිය ආණ්ඩු කාලේ වෙච්ච නැති දේවල් කරගන්න. එනිසා දීවරයා, ගොවියා, තම්කරුවා, රාජ්‍ය සේවකයා මේ ඔක්කොම දැන් ඇඳිලා ඉවරයි.